සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් මම ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන. වාස්තු ශාස්ත්‍රයට අනුව වගේම ෆෙන් ෂුයින් ශාස්ත්‍රයට අනුවත් ඔබට ධනහානි ඇති කරන, ඔබට ලෙඩ රෝග ඇති කරන, ඔබ නිරන්තරයෙන්ම කරන වැරදි කීපයක් ගැනයි අද මම ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ කියන්න යන ඔබ අතින් වෙන වැරදි ටික ඔබට හදාගන්න පුළුවන් නම් ඔබට ධනය, වාසනාව, සෞභාග්‍ය නොඅඩුවම ලැබෙනු ඇත. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්ද ඔබට ලැබෙනු ඇත. හරි, ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. ඔබ නිදාගන්න විට ඔබේ ඔළුව ළඟින් තියෙන සමහර දේවල් නිසා ඔබට අවාසනාව ගෙන දෙනවා. ඒ වගේම ඔබව දුප්පත් කරවනවා. නිදා ගන්නකොට ඔයාගේ ඇඳ ළඟ ඔළුව තියෙන පැත්තේ තියෙන සමහර දේවල් ගැන වැඩිපුරම සැලකිලිමත් විය යුතුයි. එහෙනම් අපි බලමු මොනවද නිදාගද්දී ඔළුව ළඟ තියෙන්න හොඳ නැති දේවල් කියලා. ඉතින් මෙන්න මේ වරද නම් ඔයාලා ගොඩක් අය කරනවා ඇති. ඒ තමයි ඔබේ ඔළුව පැත්තෙන් නිදාගද්දී වතුර බෝතලයක් තියාගන්නවා. ඒක හරිම පහසු දෙයක් වුණත් වාස්තු විද්‍යාවට අනුව එය නොකළ යුතු දෙයක් ලෙසයි සැලකෙන්නේ. වාස්තු විද්‍යාඥයන් කියනවා ඔයාගේ ඔළුව ළඟින් වතුර බෝතලයක් තියාගන්න එක ඔයාගේ රැකියාවේ කාර්යක්ෂමතාවයට බලපානවා කියලා. ඒ වගේම ඔබට මුදල් සම්බන්ධ ගැටලු ඇති වෙන්නත් පුළුවන් කියලා. ඒ වගේම ගොඩක් අය පොත් කියවලා ඉවර වුණාට පස්සේ Tamanගේ හිස පැත්තෙන් හෝ කොට්ටේ යටින් තියලා නිදා ගන්නවා. පොත්, පත්තර, මැගසින් වගේ දේවල් ඔළුව ගාවින් තියාගන්න එක, එහෙමත් නැත්නම් ඇඳ උඩ තියාගෙන නිින්දට යන එක ඔබේ රැකියාවට, ව්‍යාපාරයට වගේම සෞඛ්‍යයටත් බලපානවා. අපි කියවන දේවල් හැම දෙයක්ම බුධ ග්‍රහයට සම්බන්ධයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොට්ටේ යට තියෙන පොත්, පත්තර, තෙරපීම, ඒ වගේම ඔබේ ඇඟට පොත්, පත්තර යටවීම බුධ ග්‍රහයා තෙරපීම ලෙසද සලකනවා. අන්න ඒ නිසා ඔබේ බුද්ධි මට්ටමට හානිය ඇති වෙන්නත් පුළුවන්. ඔබේ රැකියාවට, ව්‍යාපාරයට අනිසි ලෙස බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. බුධ ග්‍රහයා නිසා ඔබේ ක්‍රියාශීලී බව, මානසික ශක්තිය සහ සිත එක්තැන් කර ගැනීමේ හැකියාවත් දුර්වල වෙනවා. ඉතින් මෙම කාරණය ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි අනිත් කාරණය ඉතාමත් වැදගත්. ඉතින් අනිත් කාරණයට යන්න කලින් ඔයාලට කියන්න ඕනේ, ඔයාලා මේ කියන කාරණා කරලත් ඔබේ නිවසේ ඇති මුදල් ගැටලු, ඔබේ ප්‍රශ්න විසඳුනේ නැත්නම් ඔබට කරන්න තියෙන සාර්ථකම දේ තමයි අපි ගාව තියෙනවා දුන් කුඩු එකක්. අන්නේ දුන් ಕುಡು එක අරගෙන ඔබට පුළුවන් ඔබේ නිවස 7 දවසක් දුන් ඇල්ලුවට පස්සේ ඔබේ තියෙන සියලුම ගැටලු විසඳෙනවා. ඒකට 7 වර්ගයක් මතුරලා 7 වර්ගයක් 108 වාරයක් මතුරලා ඔබේ තියෙන මුදල් ප්‍රශ්න, ඔබේ තියෙන අනිකුත් සියලුම ප්‍රශ්න විසඳෙන විදියට තමයි මේ දුන් කුඩු එක අපි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ දුන් කුඩු එකකින් 7 දවසක් නොකඩවා දුන් ඇල්ලීමෙන් ඔබේ නිවසේ ඇති ඔබට ඇති සියලුම ප්‍රශ්න විසඳිලා ඔබට ධනය ගලාගෙන එම විතරක් නෙවෙයි, නිවසට සෞභාග්‍යත් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔබේ නිවසේ තියෙන ඇස්වහ කටවහ දෝෂත් දුරු වෙනවා. ඉතින් මේක කරලා දවස් 7කින් ප්‍රතිඵල නොලැබුණොත් මම වගකීමෙන් කියනවා නැවත ඔබේ මුදල්, ඔබ වියදම් කරන මුදල් නැවතත් ඔබට අපි ලබා දෙන්න සූදානම්. ඒ තරම් වගකීමෙන් අපි කියනවා මේක දින 7ක් තුල ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා කියලා. ඉතින් අවශ්‍යයි ඉන්නවා නම් මේ පහත නම්බරයකට WhatsApp හෝ කෝල් එකක් ලබා දීමෙන් මේ ලබාගත හැක. ඉතින් අපි ඊගාව කාරණය ගැන කතා කරමු. ඒ තමයි ඔබේ මුදල් පසුම්බිය. වාස්තු විද්‍යාවට අනුව නිදා ගන්නකොට මුදල් පසුම්බිය කොට්ටේ යටින් තියාගන්නව නම් ඒක කොහෙත්ම කරන්න එපා. ඉතින් මේක ගොඩක් අය කරන වරදක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වරද නම් කිසිම වෙලාවක කරන්න එපා. මේ නිසා ඔබට ධනහානි ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ මූල්‍ය තත්ත්වය කඩා වැටීමටත් මෙය හේතුවක් වෙනවා. ඉතින් මම හිතනවා මේ ගැනත් ඔබේ අවධානය යොමු කරයි කියලා.
තවත් වැදගත්ම කාරණයක් තමයි ජංගම දුරකථනය කියන්නේ. ඉතින් මේ වරද නම් හැමෝම වගේ කරනවා. ඔබ නිදාගද්දි ජංගම දුරකථනය කොට්ටය ළඟ හෝ ඇඳ මත තියාගෙන නින්දට යන එක ඉතාමත් අසුබයි. රාත්‍රියට නිදාගන්නකොට විකිරණ නිසා ඔබේ රාහු ග්‍රහයා ශක්තිමත් වෙනවා. මෙයින් ඉතාමත් අසුබ බලපෑම් ඇති කරනවා. ඉතින් ඒ නිසා ජංගම දුරකථනය හෝ ඉලෙක්ට්‍රොනික උපාංග ඔබේ ඇඳ මත තියාගෙන නින්දට යාම නොකළ යුතුයි. වේද විද්‍යාවේ පවා මේ වන විට පවසන විදියට රාත්‍රී කාලයට වගේම උදෑසන අවදි වුණු ගමන් ජංගම දුරකථනය භාවිතා කිරීමත් ඉතාමත් අසුබයි කියලා තමයි සඳහන් වෙන්නේ. එයින් ඔබේ සෞඛ්‍ය තත්වයට දැඩි බලපෑම් එල්ල වෙන්නත් පුළුවන්. ධනහානියට වඩා එය ඔබේ සෞඛ්‍යයට තමයි බලපාන්නේ. ඉතින් මෙම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ යහළුවන් මිත්‍රයන්ද මේ සම්බන්ධව දැනුවත් කිරීමටත් වග බලා ගන්න. ඔබේ ජංගම දුරකථනය නිදාගනිද්දි ටිකක් දුරකින් වගේ තියන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. තවත් ඔබ කරන වරදක් තමයි නිදාගද්දි ඇඳ ළඟ සෙරෙප්පු තියන එක. ඉතින් කිසිම වෙලාවක මේ වරද නම් කරන්න එපා. ඔබ නිදාගන්න විට ඔළුව පැත්තේ ඇඳ යටින් බිමින් සෙරෙප්පු තිබීම ඉතාමත් අසුබයි වගේම ඔබේ සෞඛ්‍ය තත්වයට එය ඉතාමත් බලපානවා. ඒ විතරක් නෙවෙයි, එය ඔබේ සුව පහසු නින්දටද බාධා කරනවා. ඉතින් ඔබ මේ දේවල් හොඳින් හිතට ගන්න. මේ වැරදි නොකරන්න වග බලා ගන්න. එහෙම වුණොත් ඔබට ධනය, වාසනාව, සෞභාග්‍ය උදා කරගන්නට හැකියාව තියෙනවා. එයින් ඔබට වෙන්න තියෙන අලාභ අඩු කරගන්නත් පුළුවන්. උදේ නැගිට්ට ගමන් කකුල් දෙකෙන් පොළව ස්පර්ශ කරන්න අවශ්‍යයි. ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඉන්පසු ඔබේ දකුණු පාදය පෙරට තබා ඉදිරියට එන්න. පාවහන් නොමැතිව හිටගෙන ඉන්පසු අවශ්‍ය නම් පමණක් පාවහන් පළඳ ගන්න. තවත් වැදගත් කාරණාවක් තමයි ඔබේ ඇඳ යට හෝ ඇඳ අසල කිසිම වෙලාවක මකුණු දැල් කඩන උපකරණ හෝ කොස්ස තියන්න එපා. එය ඉතාමත් අසුබයි. ඒ වගේම නිදාගන්නකොට හිස තියෙන පැත්තේ ඇඳ අසල කුණු බඳුන් හෝ කිලුටු රෙදි තියාගන්නත් එපා. එයත් ඉතාමත් අසුබයි. කිලුටු රෙදි, ඒ වගේම මකුණු දැල් කඩන උපකරණ, කොස්ස, මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා වහාම ඉවත් කරන්න කටයුතු කරන්න. ඉතින් මේ කාරණා නිසා ඔබේ සෞඛ්‍ය පිරිහෙනවා විතරක් නෙවෙයි, ඔබට ධනහානි ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ඔබේ දියුණුවටද බාධා ඇති කරනවා. ඉතින් මෙම කාරණේ ගැන ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් ඔයා ළඟටම ගෙන්න ගන්න සහ මේ වගේ තවත් වැදගත් කාරණා නරඹන්න පුළුවන් ඔයාලට අපේ හරිමග channel එකට ගියොත්. ඒ විතරක් නෙවෙයි, මේ වගේ වටින වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න අපේ හරිමග channel එක subscribe කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. මේ වගේම වටින වැදගත් වීඩියෝස් ඔයා ගාවටම අරගෙන එන බලාපොරොත්තුවෙන් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.